යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් ඔබ පිළිගන්නවා වැලිකතරේදී දහනවට. මේ දවස්වල අපි උන්වහන්සේගේ සම්බන්ධකම් එහෙම නැත්නම් අපිට කවුද අපගේ ජීවිතවලට කතා කරන්නේ ඒවා ගැන මෙනෙහි කර කර ඉන්නකොට අපව ස්වාමීන් වහන්සේ අරගෙන ගියා පළවෙනි රාජාවයේ 11 වෙනි පරිච්ඡේදයේ 3 4 වලට උන්වහන්සේගේ වැලිකතරේ දියදාරාව අනුදැනීම මේ 2026 දී ස්වාමීන් වහන්සේ අනුදැනුමක් දෙන වචන තමයි උන්වහන්සේ අපට කතා කරන්නේ. මේ ස්ථානයේදී අපි දකිනවා සොලමන් රජු ගැන කියනවා. ඔහුට කුමාරිකා භාර්යාවන් 700ක්ද උපභාර්යාවන් 300ක්ද සිටියෝය. ඔහුගේ භාර්යෝ ඔහුගේ සිත හරවා ගත්තේ. ඔබගේ සිත කා වෙතටද ගිහිල්ලා තියෙන්නේ? ඔබගේ සිත දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලාද තියෙන්නේ? කා වෙතටද ගිහිල්ලා තියෙන්නේ? සොලමන්ගේ සිත එයාගේ ජීවිතේ ළඟට අරගෙන තිබුණු වැරදි අය වෙත ගියා. අද ඔබ ලං කරගෙන ඉන්නේ කාවද ඔබගේ ජීවිතේ? ඊට පස්සේ ඔබට තේරෙනවා හතරවෙනිව එසේ සොලමන් මහල වූ කල ඔහුගේ භාර්යාව ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරවූයේ. අපගේ ජීවිතේ ලං වෙලා ඉන්නේ කවුද? ලං වෙලා ඉන්නේ අය දෙවියන් වහන්සේගෙන් අපිව ඈත් කරන්න පුළුවන්. ඒක ඉක්මනින් වෙන්නේ නැහැ ආදරණීය දරුවෝ. ඒක කාලයක් ගියා. සොලමන් මහල වුණාන් පස්සේ තමයි ඒ කරපු ළඟට ගත්ත අයගේ ඵල අත්දකියේ. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට කතා කරනවා ක්‍රිස්තුස් වහන්සේ තුල අප ජීවත් වෙන්න නම් ක්‍රිස්තුස් වහන්සේ තුල බලයෙන් ගමන් කරන්න නම් අපි අපේ ළඟට අරගෙන අපි මොන ආකාරයේ අයත් සමගද සමාගම් පවත්වන්නේ කියන එක මතක තියාගන්න. මේක මෙයා නිවසටම ගෙනල්ලා හිටියා කට්ටියව. ඒ වගේම අපේ නිවස වලටත් අපි කාවගේ අයගේ ඉන්ෆ්ලුවන්ස් එකක්ද අපි කරන්න කියන එක අපි මතක තබා ගන්න. ජේසුස් වහන්සේ ඔබට ආදරේ උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙන යන්න. ජේසු පීඨ. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්කෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.